මේ ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ YouTuber කෙනෙක් වෙන මිනි කැප්ෂන්. ඒ තියෙන්නේ සුදුම සුදු කාමරයක්. මේ කාමරේ පැය 10කට ලෝකේ බලවත්ම කුටි කුටි. ඉතින් ඊළඟ පැය 48ටම මෙයාම 6යි 2යි හරියටම බොයිස් ඉතින් තව. ඉතින් මට ගොඩ කාලෙක ඉඳලා තිබ්බ ආසාවක් තමයි මිනි කැප්ෂන් එක කතා කරන එක. මං ඉතින් මිනි කැප්ෂන් එක කතා කරන්න යාට මැසේජ් දැම්මා, කෝල් ගත්තා. ඒ වුණාට එකක්වත් හරි ගියේ නැහැ. ඒ හින්දා මට මිනි කැප්ෂන් එක කතා කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මිනි කැප්ෂන් වෙනුවෙන් මොකක් හරි ලොකු දෙයක් හදන එක. ඊට පස්සේ ඉතින් මම බැලුවා කට්ටිය මොනවද මිනි කැප්ෂන්ට හදලා තියන්නේ කියලා. කට්ටිය ඉතින් සරුංගල් හදලා තිබ්බා, තව ප්ලේ බටන් හදලා තිබ්බා. ඒ වුණාට ඉතින් මට ඕනේ කවුරුත් හදලා නැති වෙනස්ම දෙයක් හදන්න. ඊට පස්සේ ඉතින් මම ටිකක් වෙලා කල්පනා කර කර හිටියා මොකක්ද හදන්නේ කියලා. ඔහොම ඉතින් කල්පනා කර කර ඉද්දි මට මතක් වුණා. එහෙනම් අපි මිනි කැප්ෂන්ට කඩදාසි වලින් ලොකුම ලොකු ප්‍රොජෙක්ට් එකක් කරමු. let's go. මං ඉතින් මේක හදන්න එල්පොකොල 49ක් ගත්තා. තව සෙලෝ ටේප් එකක් ගත්තා. එහෙනම් ඉතින් අපි හදන්න පටන් ගමු. ඊට පස්සේ ඉතින් මං කරේ සෙලෝ ටේප් එක ඇලෙන පැත්ත උඩට තියෙන විදිහට සෙට් කරගත්ත එක. ඊට පස්සේ ඉතින් දෙපැත්තෙන් ඔහොම කොළ දෙකක් අලව ගන්න තමයි තියෙන්නේ. මං ඉතින් මේ හදන්නේ දිගට A4 කොළ 7කුයි පළලට A4 කොළ 2කුයි තියෙන පටියක්. මං ඉතින් ඒ වගේ පටි 3මාරක් හදලා ඒව ටික එකට සෙට් කරන්න තමයි හිතන් ඉන්නේ. බලමු ඉතින් හරියයිද කියලා. ෆයිනලි කොහොම හරි අපි එක පටියක් නම් හදාගත්තා. පේනවනේ ඉතින් මම පුඩුවගෙන ගලත් මට වඩා උසයි. මට ඉතින් කලින් කරපු ක්‍රමය අමාරුයි කියලා හිතෙනවා. ඒ හින්දා ඔහම චූටි වැඩ සෙලෝ ටේප් කෑලි වලින් අලවලා පස්සේ ආයෙ සම්පූර්ණයෙන්ම සෙලෝ ටේප් ගහනවා. හරි ඉතින් ඒක සම්පූර්ණයෙන්ම සෙලෝ ටේප් උත් ගැහුවා. හරි ගයිස් ඉතින් මම කොහොම හරි පටි 3මාරක් නම් හදාගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේ සේරම ටික එකට සෙට් කරගන්න. ඕක ගයිස් ඉතින් අලපෙති වගේ පෙවුනට කෙහෙල් පෙති බෙදලා තියෙනවා. හරි ගයිස් ඉතින් කොහොම හරි කොලේ නම් හදාගෙන ඉවරයි. රෑත් වෙලා තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ රොකට් එකේ හැඩයට මේක නවා ගන්න. හදාගත්තා. ඒ වුණාට දැන් හයිය නැහැනේ කොළ වලින් හැදුවේ. ඒ හින්දා දැන් අපි කාඩ්බෝඩ් වලින් ෆ්‍රේම් එකක් ගහගමු. එහෙනම් ෆ්‍රේම් එක ගන්න යමු. පේනවනේ ගයිස් ඉතින් මම කාඩ්බෝඩ් නම් හෙන ගොඩක් ගෙනාවා. හරි ගයිස් ඉතින් වෙලාව 9:21යි. මේ තාම වැඩි ඉතින්. මෙයා තමයි ගයිස් ඉතින් අපේ රයිටින් දෙන්නේ. ඊට පස්සේ ඉතින් මම ෆ්‍රේම් එක ගහන්න කාඩ්බෝඩ් සෙට් කරේ ඔය පේන විදිහට. හරි ගයිස් ඉතින් අපි ෆ්‍රේම් එක ගහලත් ඉවරයි. හරි ගයිස් ඉතින් අපි මිනි කැප්ෂන් ගේ ලෝගෝ එක නම් පින්ට් අවුට් ගහගත්තා. එහෙනම් යන් අලවන්න. මං ඉතින් අකුරු වලින් මිනි කැප්ෂන් කියලා තැලෙව්වා. ෆයිනලි අපි ඉතින් රොකට් එක නම් හදාගෙන ඉවරයි. දැන් ඉතින් තියන්නේ යවන්න. හරි ගයිස් ඉතින් අපි යන ගමන් ඉන්නේ. හරි ගයිස් ඉතින් අපි දැන් ගලකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉතින් හෙනට හුණග හින්දු හොඳ රොකට් එක යනවා.